Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අලුත් vlog එකක් ගෙනාවා. මේ වෙසක් එකට අපි ගෙදර ගිහිල්ලා වෙසක් එකට විතරක් නෙවෙයි නිවාඩුවකුත් දාලා ගියේ අයියලාගේ අත්තම්මගේ තිබ්බ පොඩි දානයක් එයා නැති වෙලා අවුරුද්දක් වෙලා. ඉතින් ගෙදර ගිහිල්ලා එතකොට අක්කලාත් ඇවිත් හිටියා. ඔය නම් ඉන්නේ අක්කගේ චූටි බබා, ඒ කියන්නේ අයියාගේ අක්කගේ බබා. කට්ටිය ඉතින් වැඩ දානේ නිසා අපි මේ බාප්පලයි ගෙදර ගිහිල්ලා ඉන්නේ. අයියලාගේ බාප්පලයි ගෙදර ගිහිල්ලා එයාලා ඒ වැඩ කරන දිහා ඉතින් චුට්ටක් උදව් කරලා බලන් හිටියා. ඔය නම් තියෙන්නේ ඉතින් අපි කට්ටියම කාලයකින් එකට එකතු වෙන හින්දා පොඩි සෙල්ලමක් කරන්න ප්ලෑන් කරා. බනිස් සරව මෙව්වා ගෙනල්ලා බේරිලා අපි අක්කලා ටිකයි අයියලා ටිකයි ඔක්කොමලා එකතු වෙලා ඉතින් සෙල්ලම් කරනවා. මොකද ගොඩක් කාලයකින් තමයි අපි ඔක්කොම එකට සෙට් උනේ. ඒ හින්දා ඉතින් පොඩි සෙල්ලමක් කරා. අම්මලා නම් උයනවා. ඉතින් අම්මලා උයනවා, අපි සෙල්ලම් කරනවා. හැමෝම හරිම සතුටින් ඉඳලා හිටියා. අම්මෝ මේ සෙල්ලමේ නම් ඉතින් බොහොම කලාතුරකින් අපිට කන්න හම්බුනේ. අපේ අයියා නම් හැමතිස්සෙම ඉතින් එයාට ආව කන්න. ඉතින් එයා හොඳට හින්දා කෑවා. කාලා අන්තිමේ එයා එකක් වෙලා එයාට හිටියේ. ඒ තරම් එයා කෑවා. එයාටමයි ආවේ. අපි ඉතින් දිව්වා. කකුල් කැඩෙනකල් දිව්වා. අපිට අන්තිමේ එපා වෙලා හිටියේ. මට වැඩිය පොඩි නංගියත් කෑවවා. ඒ කියන මට අවස්ථාවක් ආවෙම නැති තරම්. එදා දවස නම් හරිම සතුටින් ගත කරා. අපි කට්ටියම හිටපු හින්දා ගොඩක් සතුටින් හිටියා. ඔන්න ඊට පස්සේ ටිකක් වෙලා යද්දී අයියාගේ අක්කා බඳලා ඉන්න අයියාත් ආවා සෙල්ලමට. එයා පොඩි බබාතේ තියාගෙන ඉඳපෙන්ද එයාට එන්න බැරි වුණා. කොහොම හරි ඉතින් ටිකක් වෙලා ගිහිල්ලා අයියාත් ආවා. අන්තිම වෙද්දී නම් අක්කටයි මටයි අපි සෙට් එකට එපා වෙලා හිටියේ. මොකද අපිට කන්න chance එකක් හම්බුනේම නැති නිසා එළින්ද ඉතින් ටිකක් එපා වෙලා හිටියේ. ඉතින් සෙල්ලම ඉවර නෑ. ඒත් ඉතින් මෙතනින් මේ කෑල්ල ඉවර කරන්න. මොකද නැත්තම් ගොඩාක් වීඩියෝ එක දිග වෙන නිසා. එහෙමම අපි ගෙදර ගිහිල්ලා වොයිස් එකක් දාගෙන ආයේ බාප්ලයි ගෙදර ආවා. අයියලාගේ පොඩි ආඥාවක් තිබ්බා. ඒ නිසා ඉවර වෙලා මේ තියෙන්නේ සෙනසුරාදා. ඒ කියන්නේ වෙසක් පොය දවසේ රෑ උදේ ඉඳලා ඉතින් හොඳට නිදාගෙන අපි මේ සෙනසුරාදා රෑ යනවා වෙසක් බලන්න.
දන්සලුත් ඉතින් හම්බ වුණා. අපි හැබැයි ඒ වගේ නතර කරේ නැහැ. මොකද ගොඩාක් සෙනග හිටියා. අනිත් එක පාරේ ට්‍රැෆික් එකක් තිබ්බ නිසා ඒ වගේ නවත හිටියේ නැතුව අපි ඉතින් කෙලින්ම ගියා. අපි යන්න හදන්නේ රිදී විහාරයට ගිහිල්ලා එතනින් මොනරගල කියලා තැනක් තියෙනවා. එතෙන්ටත් ගිහිල්ලා බලාගෙන ඉන්න. මොකද මම ගිහිල්ලා නෑ. අයියා නම් කලින් ගිහිල්ලා තියෙනවා කිව්වා. ඉතින් අපි බාප්පලයි ඒ අක්කයි අයියයි මමයි අයියයි තමයි යන්නේ. මොකද අපේ අක්කයි අයියයි එයාලට යාලේ ගෙදර යන්න උනා. අම්මටයි තාත්තටයි ඉතින් එන්නත් බෑ කිව්වා. අපි ටික දෙනා තමයි ඉතින් ගියේ. බාප්පලාගේ පොඩි එකනා අයියයි මමයි එක තමයි ඉතින් ඔන්න ඔය විදිහට බයික් එකේ ගියේ. අඳත් ලස්සනට පායලා තිබ්බා. ඒ හින්දා ඉතින් පාරෙත් එළිය තිබුණා. ලස්සන පහන් කූඩුවකුත් ඉතින් අපි දැක්කා. හැබැයි ඉතින් බලන්න නතර කර හිටියේ නෑ. අපි ඉතින් දිගටම ගියා. නැත්තම් අපිට පරක්කු වෙනවනේ. ඔන්න ඉතින් මෙහෙම ගිහිල්ලා අපි කොහොම හරි ආවා රිදී විහාරෙට. සෙනගත් ගොඩාක් හිටියා. ලස්සනට සරසලක් තිබ්බා. ඉතින් ගොඩාක් හිත නිවෙනවා දැකපුවාම. මොකද හරිම ලස්සනට තිබ්බා. සෙනගත් ගොඩාරියක් හිටියා. දකිද්දි ඉතින් ආස හිතෙනවා මෙහෙම කට්ටියත් එක්ක රාමක් යද්දී තවත් ආසයි ඉතින්. ඉතින් බලන්නකො ලස්සන සරසලා බල්බ් දාලා හැම තැනම ලස්සන තිබ්බා. ඉතින් මම අයියත් ඉන්නවා. කට්ටියත් ගොඩක් හිටියා. ඔන්න ඔතන නම් තියෙන්නේ මොකද්ද වරකනට්ටද මොකක්ද එකක් කියලා එකක්. ඒක අල්ලපුවාම උස යනවා කියලා කතාවක් ඉතින් කියනවා. ඇත්තද බොරුද නම් දන්නේ නැහැ. ඉතින් අපිත් ඇල්ලුවා ගිහිල්ලා පොලිමේ ඉඳලා කොහොම හරි ගිහිල්ලා ඇල්ලුවා. ඉතින් තව ලස්සන පන්සල් ගොඩාක් පෙවුණා. ලස්සනට බල්බ් දාලා ලස්සනට පෙවුණා ඈතට. අයියලාගේ බාප්පට අල්ලගන්න බැරි වෙච්ච හින්දා අපි හැමෝම hina වුණා යාට. hina වුණාට ඉතින් මම ඇල්ලුවෙත් ඉතින් උඩ පැනලා තමයි. ඉතින් මමත් එතෙන්ට උසනම් තිබ්බේ නෑ. ඔන්න බලන්නකො මමත් උඩ පැන්නා. අයියත් ඉතින් ඇල්ලුවා. එයා ඉතින් පිටිපස්සේ මගේ පිටිපස්සෙන් ආවේ. මොකද එයා වීඩියෝ කරනවා.
එකට ඔයාලත් කොහෙද ගියේ කියලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඔන්න ඉතින් දිගම vlog එකක් තමයි මේක නම්. මොකද වෙසක් එකට ගියපුවා වෙසක් එකට ගෙදර ගිහිල්ලා කරපු ඒවා එහෙම තියෙන නිසා ඉතින් වීඩියෝ එකත් ගොඩාක් දිගයි. ඉවර වෙනකල්ම ඉතින් බලයි කියලා මම විශ්වාස කරනවා ඔයාලා. ඔයාලත් කොහෙද ගියේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි නම් ගියේ ඉතින් රිදී විහාරයටයි මොනරගලයි. එතනින් ඇවිදින් අපි ආවා මොනරගල. ඉතින් මේ දැන් යන පාරේ තියෙනවා සෙල්ලම් බඩු අරවම වහම ගොඩාක් තියෙනවා. මේ චූටි නංගියව නම් මෙතනින් අරන් ගියේ බොහොම අමාරුවෙන්. එක්කගෙන ගියා යද්දි ඉතින් අරගෙන එද්දින් නම් ඉතින් එයාට අරගෙන දුන්නා සෙල්ලම් බඩු. බලන්නකො ලස්සන මල් වගේක් එහෙම තිබුණා. කෑම ජාති තිබ්බා. ගොඩක් ඒවා තිබ්බා. ඉතින් ඒ හිතට දැනෙන එක නම් අමුතු හැඟීමක්. මොකද ගොඩක් කාලෙකින් මෙහෙම ඇවිදින්න ගියේ අපි දෙන්නත්. ඉතින් හරිම ආසාවෙන් සතුටින් අපිත් ගියා. ඇත්තටම චූටි කාලේ මතක් වුණා අර සෙල්ලම් බඩු එහෙම නම් දකිද්දි. හරිම ලස්සන සෙල්ලම් බඩු තිබුණ නිසා. බලන්නකො ඈතින් ලස්සනට පේනවා. ලොකු වෙසක් කූඩු හදලා තිබ්බා. ලස්සන පහන් කූඩු තිබ්බා. අපි ඉතින් උඩට ගියාට පස්සේ නම් මෙන්න මෙහෙම තමයි තිබ්බේ. ලස්සනට බල්බ් වල දාලා ලස්සනට සරසලා තිබ්බා. ඉතින් හිතට ගොඩාක් සතුටක් දැනුණා. හරිම ලස්සනට තිබ්බා. කට්ටියත් ගොඩක් හිටපු හින්දා අනිත් එක මම ගිහිල්ලත් නැති තැනකට ගියපු නිසා ගොඩාක් සතුටින් මමත් ගියා. නිර්මාණය කරලා තිබ්බේ ගලින්. ඉතින් මේ අපි ගියේ නම් මොනරගල මේ එතන තියෙන්නේ ලෝක විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව කියලා තමයි මෙතන බෝඩ් එකක් තිබ්බේ. එතන ගහලා තිබ්බේ. ඉතින් ලස්සනයි. මොකද සේරම ගලින් හදලා තියෙනවා කියද්දී ඒක මාර එකක්. තව ලස්සන එකක් තිබ්බා. ඒක නම් මේ වීඩියෝ එකේ නැතුව ඇති. ඒකත් මාරම ලස්සනට හදලා තිබ්බා. ඉතින් බලන්නකො ලස්සනට නිලුම් මල් හතකුත් තියෙනවා. ඒකේ බල්බ් පිටක් දාලා ලස්සනට තිබ්බා. නැති කෙනෙක් ඉන්නවා ඇවිදින් බලන්න කියලා ආදරෙන් කියනවා. මොකද හරිම ලස්සනයි. ඔන්න ඔය තියෙන්නේ බෝඩ් එක. විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව තමයි මෙතන තියෙන්නේ. ඔන්න ඉතින් මෙතනත් මාර ලස්සනයි. මොකද මාර නිදහස් තැනක්. ඔක්කොම ගලින් තමයි මෙතන කරලා
හැබැයි ඉතින් මේ හැමතැනම ගිහිල්ලා ඉතින් මේ කඩෙන් අපි කෑම ගෙනල්ලා තමයි රෑ ගෙදර ගිහිල්ලා කෑවේ. මේ තියෙන පහුවදා උදේ කියන්නේ ඉරිදා අපි ඉතින් නැවතත් සුපුරුදු පරිදි කඩවත බලා පිටත් වුණා. මේ එන මග ලස්සන පහන් කූඩු වගේක් එහෙම තිබිලා අපි නවත්තලා එතන පොඩි වීඩියෝ එකක් ගත්තා. එතන මාර ලස්සන තිබ්බ පහන් කූඩු 3ක් තිබ්බා. අනික් ඒවා නම් පේන්නේ නැහැ. ඉතින් එකක් තමයි ඔය විදිහට ඉතින් පෙවුනේ. ඉතින් අපි කොහොම හරි ආවා බෝඩිමට ඇවිදින් බේරලා අපිට ගෙදරින් දුන්න කොරියානු ඉඳලා එක්කෙනෙක් ඇවිදින් දුන්න ටොප් චොක්ලට් වගේ කොෆි හැම වගේක්. ඉතින් ඒවත් කෑවා. අදට මෙතනින් vlog එක ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බයි. බුදු සරණයි.